ළමයි කොහොමද ඔයාලට අන්න මං ආයෙත් අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. ඒකෙදි මම ඔයගලන්ට කියලා දෙන්නේ මෙන්න මේ වගේ box frame එකක් හදන විදිහ. කියන්නේ අපේ ෆොටෝ එකක් දාන්න නැත්නම් අපිට අවශ්‍ය ඕනම දෙයක් සැරසිල්ලක් බිත්ති සැරසිල්ලක් විදිහට ඕනම දෙයක් හදලා මේ box frame එක ඇතුලේ දාලා අපිට පුළුවන් use කරන්න. කියන්නේ අද කාලේ ඉතින් frame එකක් ගන්නවා කියන එක ලොකු වියදමක්නේ. අපිට පුළුවන් මේ වගේ frame එකක් හදලා අපිට ඕන කරන ෆොටෝ එක ලැමිනේටින් කරලා දාගන්න නැත්නම් ඕන විදිහකට ඕන දෙයක් අපිට හදාගන්න පුළුවන්. ඒ වගේම තමයි මම ඔයගොල්ලන්ට රසක් කියන මම මේ box frame එක අදගන්ට හදන හැටි කියලා දෙන්නේ. මගේ ඊළඟ වීඩියෝ එකට මේ box frame එක ඕන වෙන නිසා. ඉතින් එහෙනම් අපි බලමු අපේ box frame එක හදන්න ඕන වෙන්නේ මොනවද? box frame එක හදන්නේ කොහොමද කියලා. අපිට අපේ box frame එක හදන්න ඕන වෙන්නේ A4 board එකක්. ඔයාලා කැමති කලරකින් ගන්න පුළුවන් ඔයාලට අවශ්‍ය විදිහට. අඩරුලක්, පැන්සලක්, කතරක්. ඊට වගේම තමයි අපිට මේ A4 board එක මම ගන්න frame එකේ size එක A4 board එක ඇති නිසා තමයි මම A4 board ගත්තේ. ඔයාලට පුළුවන් ඔයාලා හදන frame එක ලොකුයි නම් බ්‍රිසිල් බෝඩ් ඒ වගේ දෙයක් පාවිච්චි කරලා මේ box frame එක හදන්න. එහෙනම් අපි ඉක්මනින්ම බලමු කොහොමද box frame එක හදන්නේ කියලා. ඔන්න ඉතින් මගේ A4 board එකේ මෙන්න මේ විදිහට ඉරි ගහලා ඇඳගෙන තියෙනවා. ඔයගලන්ට පේනවා ඇති මම මේ ඇඳලා මෙතන මම size එකත් mark කරලා තියෙනවා. මම මේක අඳගත්තා. මේක අපිට දැන් ඕන ෆ්‍රේම් එකේ ප්‍රමාණය තියෙනවානේ. දැන් මම හදන්නේ 10යි 15. කියන්නේ සෙන්ටිමීටර් 10යි 15 සයිස් එකට එන විදිහේ box frame එකක් තමයි මම හදන්නේ. එතකොට මම මේ පැත්තට දිග 15යි. මේ පැත්තට දිග 10යි, මේ පැත්තට දිග 15යි විදිහට අරගෙන තියෙනවා. ඊට අමතරව දැන් අපිට ඕන ෆ්‍රේම් සයිස් එකට වඩා අපි මේ විදිහට සෙන්ටිමීටර් 1 ගානේ මේ විදිහට ඉරි 4 පැත්තෙන්ම ඇඳගෙන තියෙනවා. එතකොට ඔයාලට පේනවා ඇති මම මෙන්න මේ විදිහට 4 පැත්තෙම මේ විදිහට ඇඳගෙන තියෙනවා. මේ හැම රූලක්ම සෙන්ටිමීටර් 1 සමාන රූල්. එහෙනම් අපි බලමු අපේ box frame එක කොහොමද හදන්නේ කියලා. අපි අපේ මෙතන කොටුවක් වගේ හැබිලා තියෙනවනේ අපේ box frame එක වටේටම. එන්නේ කොටුව කෑල්ල අපි කපලා ඉවත් කරගමු. හතර පැත්තෙන් මේක කපලා ඉවත් කරගන්න ඕනේ. මෙන්න මේ විදිහට අපි අපේ box frame එක 4 වටෙන්ම කපා ගන්න ඕනේ. ඊට පස්සේ අපි අපේ box frame එක අරගෙන මේ දිග පැත්තකින් මම සෙන්ටිමීටර් 15ක් ගත්ත පැත්ත තියෙනවනේ. එතනින් මේ දැන් අපි රූල් 4ක් මේ විදිහට ඇඳගෙන තියෙනවා. ඔයගලන්ට පේනවනේ. මේ විදිහට රූල් 4ක් ඇඳගෙන තියෙනවා. ඒ 4න් අන්තිම එකට කලින් රූලේ මේ එතනින් සෙන්ටිමීටර් 1 ගානේ දෙපැත්තෙම මාක් කරලා අපි කපා ගන්න ඕනේ. අපි බලමු කොහොමද කපා ගන්න කියලා. හරි. දැන් අපි මෙන්න මේ විදිහට තමයි අඳ ගන්න ඕනේ. ඔයාලට පේනවා ඇති මම ඇඳගෙන තියෙන විදිහ. මෙන්න මේ විදිහට අපේ දිග පැත්තෙන් 4 පැත්තම අපි ඇඳ ගන්න ඕනේ. හරි. ඒ අපි ඇඳගත්ත කොටස මෙන්න මේ විදිහට අපි කපා ගන්න ඕනේ. සමාවෙන් වැරදීමකින් මම ඒ කපන කොටස වීඩියෝ වෙලා නැහැ. අපි ඇඳගත්ත හැඩය මෙන්න මේ විදිහට දෙපැත්තෙම කපන්න ඕනේ. ඊට පස්සේ අපි මේ ඇඳගත්ත සෙන්ටිමීටර් 1 ගානේ තියලා ඇඳගත්ත කොටු දිගේ අපේ මේ මේ A4 board එක නවා ගන්න ඕනේ. අපි බලමු එහෙනම් කොහොමද ඒක නවන්නේ කියලා.
දැන් අපි මේ විදිහට නවාගත්තට පස්සේ අපි මේක අපි මේ දිග පැත්ත අරගෙන මේ විදිහට බොක්ස් එකක් හිටින විදිහට මෙහෙම නවලා හදාගන්න ඕනේ. අරට පේනවා ඇති මෙන්න මේ විදිහට. ඊට වෙනකන් දෙපැත්ත බොක්ස් දෙකක් විදිහට තියෙනවා. ඊට පස්සේ අපි අනිත් පැත්ත අරගෙන ඒකත් බොක්ස් එකක් විදිහට මෙහෙම නවලා අපි මේක ඇතුළට මෙහෙම හිටින්න හදාගන්න ඕනේ. මෙන්න මේ විදිහට. ඊට පස්සේ අපි මේ කොන් දෙකට පොඩ්ඩක් ගම් ගාලා මේක හරියට රඳව ගන්න ඕනේ. ඒ කියන්නේ අපි දැන් මේක ගම් ගාලා රඳවනකොට අපි කරන්න ඕනේ දැන් අපි මේක ඇතුළට නිර්මාණයක් දානවනේ මේ බොක්ස් ෆ්‍රේම් එක ඇතුළට. ඒ නිර්මාණය දැම්මට පස්සේ තමයි අපි මේ බොක්ස් ෆ්‍රේම් එක ඇතුළේ ගම් ගාලා මේක හරියටම අලව ගන්න ඕනේ. මෙන්න මේ විදිහට තමයි අපේ බොක්ස් ෆ්‍රේම් එක හදලා ඉවරුණාට පස්සේ තියෙන්නේ. මම ඇත්තටම දැන් මෙතනට ගම් ගාන්නේ නැහැ මේ බොක්ස් ෆ්‍රේම් එකට. මොකද මට මේ බොක්ස් ෆ්‍රේම් එක ඊළඟ වීඩියෝ එකට ඕන වෙන නිසා. මෙන්න මේ හතර පැත්තට ගම් ගාලා මේ බොක්ස් ෆ්‍රේම් එක හොඳට හරියට රඳව ගන්න. අන්න ඉතින් අපේ බොක්ස් ෆ්‍රේම් එක හදලා ඉවරයි. අන්න ඉතින් මම්මගේ බොක්ස් ෆ්‍රේම් එක හදලා ඉවරයි. හදලා ඉවරනට පස්සේ අපේ බොක්ස් ෆ්‍රේම් එක මෙහෙම තමයි තියෙන්නේ. මම තාම මේ බොක්ස් ෆ්‍රේම් එක අලවගෙන නැහැ ඇත්තටම. ඇලවුවට පස්සේ මේක හොඳට තියෙනවා. ඇත්තටම මේක මට මගේ ඊළඟ වීඩියෝ එකට ඕන වෙනවා. ඒ නිසා තමයි මම මේක අලවන්නේ නැත්තේ. ඉතින් මම මේ බොක්ස් ෆ්‍රේම් එක ඔයාලන්ට කලින්ම හදන විදිය කියලා දුන්නේ. මේක ඊළඟ වීඩියෝ එකට ඕන වෙන නිසාම එහෙනම් මේ බොක්ස් ෆ්‍රේම් එකත් ඔයගොල්ලෝ හදලා තියාගන්න. අපේ ඊළඟ වීඩියෝ එකකින් මම ඔයගලන්ට ගේන්නේ හෝම් ඩෙක් එකක් හදන විදිය. ඉතින් අපි බලමු අපේ හෝම් ඩෙක් එකට මේ බොක්ස් ෆ්‍රේම් එක කොහොමද ඕන වෙන්නේ කියලා. එහෙනම් ළමයි අලුත් වීඩියෝ එකකින් ඉක්මනටම හම්බ වෙනකන් ඔයාලත් මේක හදලා බලන්න. හදලා බලලා පහලින් කමෙන්ට් එකක් දාන්න. එහෙනම් මගේ ළඟ වීඩියෝ එකකින් මම ඉක්මනටම හම්බ වෙන්නම්. තව දෙයක් අමතක නොකර මගේ channel එක subscribe කරන්න. bell icon එකත් click කරන්න. යාළුවන්ටත් යවන්න. එහෙනම් bye.